අයිබෝන් කියලා පිළිගන්නවා අපේ මේ YouTube channel එකට. මම මේ YouTube channel එක නිර්මාණය කිරීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ වටා සිද්ධ වෙලා තියෙන එක එක මර්ඩර් ඒ වගේම තමයි හොර කතා ඔයාලට ගෙන එන්න. ඉතින් මේක මම අලුතින්ම නිර්මාණය කරන YouTube channel එකක්. මගේ YouTube channel එකේ මම කරන විදිහේ යම් කිසි අඩුපාඩු තියෙනවා නම් මේකට අනේක වාරයක් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම තමයි මේක වැඩි දියුණු කරන්න ඔයාලගේ මොන හරි යෝජනාවක් තියෙනවා නම් මේව මට කමෙන්ට් කරන්න. ඒවා සියල්ලක්ම මම චෝදනාවේ ස්වරූපයෙන් නෙවෙයි අවවාදාත්මක ස්වරූපයෙන් බාර ගැනීමට කැමැත්ත පළ කරනවා. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව මම යන්නම් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන පළමුවන මර්ඩර් කේස් එක පිළිබඳව. මේ මර්ඩර් කේස් එක වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. පුනරුත්පත්තිය නිසා සිදු වූ මනුෂ්‍ය ඝාතනයක්. හරි අමුතුයි වගේ නේද? හිතනව නේද මේක මොකක් ගැන කතා කරන වෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේක වාර්තා වෙන්නේ 2021 වර්ෂයේ ඉන්දියාවේ නවදිල්ලි වල ඉන්දර්පූර් වලින්. ඉතින් මෙන්න මේ ගමේ ඉන්නවා මෝහන් කියලා ඉතාමත් දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම තමයි මේ මෝහන් කියන කෙනාට ඉන්නවා තියෙනවා ගොඩක් සල්ලි. ඒ වගේම තමයි යාට ඉන්න ප්‍රියංක කියලා දුවේ. මේ ප්‍රියංකා හිටපු ගමන් එක දවසක් හොඳටම අසනීප වෙනවා. එයාට ඊටම දරුණු බඩ අමාරුවක් හැදෙනවා. මෙන්න මේ නිසා එයා හොස්පිටල් ඇඩ්මිට් කරන්න මේ මෝහන් කියන ව්‍යාපාරිකයා විසින් කටයුතු කරනු ලබනවා. හැබැයි හොස්පිටල් ඇඩ්මිට් කරත් මේ ડોක්ටර්ස්ලට හොයාගන්න බැරි වෙනවා. මෙන්න මේකට ඇත්තටම මොකද්ද මේ හේතුව කියලා. ඇයි ප්‍රියංකට මෙහෙම දෙයක් වුනේ කියලා. ප්‍රියංක කියනවා එයාගේ කකුල් වෙලාවකට පිච්චෙනා වගේට දැනෙනවා කියලා. ඉතින් මෙන්න මෙහෙම තියෙනකොට ડોක්ටර්ස්ලට ඇත්තටම හොයාගන්න බෑ මෙන්න මේකට හේතුව මොකද්ද කියලා. එතකොට මෙන්න මේකෙද්දි මේ ප්‍රියංක කියන කෙනාට එන්න මෙන්න මේ தත්ත්වය ඉතාමත් නරක අතට හැරෙනවා. හැබැයි මෙහෙමයි කියලා මේ අම්මයි තාත්තයි නිකම්ම මේ කතා අරින්නෙත් නැහැ. මෙයාලා ડોක්ටර්ස්ලට කියනවා ඕනම් පරීක්ෂණයක් කරන්න. ඒ ඕනම් පරීක්ෂණයක් කරලා මෙයාට ඇත්තටම තියෙන ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න. ඒක නිසා මෙන්න මේ කොහොම හරි ඔවුන්ගේ දුව බේරලා දෙන්න කියලා. ડોක්ටර්ස්ලත් ඉතාමත් අමාරුවෙන් සෑම් මේක මේ වෙනුවෙන් ගන්න පුළුවන් සෑම් විකල්ප ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරනවා. හැබැයි හැම පරීක්ෂණයක්ම කරනවා. හැබැයි කොහොම වුණත් මෙන්න මේ ඇත්තට මේ ප්‍රියංකට වෙලා තියෙන මොන වගේ අසනීප තත්ත්වයක්ද වෙනදා තියෙන මොන වගේ අසනීප තත්ත්වයක්ද කියලා මේ වෛද්‍යවරුන්ට නිගමනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තත්ත්වය මෙහෙම තියෙනකොට පෙබරවාරි 15 වෙනිදා මේ ප්‍රියංකා අවාසනාවන්ත විදියට එයාගේ ජීවිතයට සමුදෙනවා. ඉතින් මෙන්න මෙහෙම වැඩි දවසක් ඉන්න හම්බ වෙන්නේ නැහැ මේ ප්‍රියංකගේ අම්මටයි තාත්තටයි. මේක සිද්ධ වෙලා මේ සිද්ධවීම සිද්ධ වෙලා. ඒ කියන්නේ ප්‍රියංකට ජීවිතය තමන්ගේ ජීවිතය අහිමි වෙනවා. හරියටම දවස් 6කින් විතර මේ ප්‍රියංකට ඇතුණු රෝග ලක්ෂණම මේ ප්‍රියංකගේ අම්මට තාත්තට ඒ වගේම තමයි ඒ ගෙදර වැඩ කරන වැඩකාරිය මේ මෙහෙකාරියටත් වැළඳෙනවා. අන්න එතකොට මේ ගෙදර කට්ටියන්ටත් ඒ වගේම තමයි මේ වෛද්‍යවරුන්ටත් තේරෙනවා ඇත්තට මේක සාමාන්‍ය දෙයක් වෙන්න බෑ. මොකද එකම රෝග ලක්ෂණ ඒ වගේම තමයි මේ කට්ටියන්ගේ මේ ඇත්තටම හැදිලා තියෙන රෝග තත්ත්වය මොකක්ද කියලා හොයාගන්න බෑ. අන්න ඒක නිසා මේක මොකක්ම හරි දෙයක් නිසා වෙන්න ඇත්තේ කියලා තමයි ડોක්ටර්ස්ලා නැවතත් අවධාරණය කරනු ලබන්නේ. ඉතින් මේ අම්මයි තාත්තයි මෙහෙකාරියයි රෝහල්ගත කරනවා. රෝහල්ගත කරාම කොහොම හරි මේ මෙහෙකාරියයි මෝහන් කියන ව්‍යාපාරිකයයි ජීවිතේ බේරෙනවා. නමුත් මේ මෝහන්ගේ බිරිඳ ඒ කියන්නේ ප්‍රියංකගේ අම්මට මේ තත්ත්වය ඉතාමත් අවදානම් අන්න ඒ නිසා ඒ තවදුරටත් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්ගත වෙලා තියනු ලබනවා. එතකොට කොහොම හරි මේ මෝහනුයි ගෙදර මෙහෙකාරී ඩිස්චාර්ජ් වෙලා ගෙදරට එනවා. ගෙදරට ආවයින් පස්සේ මේ මෝහන්ට ඉන්නවා අපිට කතාවෙක මුලින්ම කියන්න බැරි වුණා. මෝහන්ට ඉන්නවා ළමයි දෙන්නෙක්. මේ එක්කෙනෙක් දිව්‍ය මුල්ම දරුව දිව්‍ය දෙවෙනි එක තමයි ප්‍රියංක. දැන් අපි කිව්ව ප්‍රියංක තමයි මේ ජීවිතේන අවාසනාවන්ත විදිහට ජීවිතෙන් සමුගත්ත මෙන්න මේ ප්‍රියංකා. ඊට පස්සේ දිනවා මෙයා මේ මෝහන්ගේ පළවෙනි දියණිය. ඒ කියන්නේ දිව්‍ය. මෝහන් ගෙදරට ආවයින් පස්සේ මේ දිව්‍ය මේ විවාහ වෙලා වෙනත් ස්ථානයක තමයි පදිංචි වෙලා සිටින්නේ. අන්න එතකොට දිව්‍යගේ හස්බන්ඩ් ඒ කියන්නේ සාමි පුරුෂයා වන වරුන් මේ මෝහන්ට හදිසියේ කෝල් එකක් අරගෙන තමත් කලබල ස්වරූපෙන් කතා කරනවා. ඕවිසින් කියනු ලබනවා තාත්තේ දිව්‍යට හොඳටම අමාරුයි මේ දිව්‍යට අර ප්‍රියංකට තිබුණු රෝග ලක්ෂණ ටිකම කියලා කියනවා. අන්න ඒ නිසා දිව්‍යව අපි රෝහල්ගත කරා හැකි ඉක්මනින් මේ දිව්‍යව බලන්න එන්න කියලා. අන්න එතකොට
මොහන් එහෙට ගිහිල්ලා බලනකොට දිව්‍යට තියෙන්නේ අර ප්‍රියංකගේ රෝග ලක්ෂණම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ ප්‍රියංකට වඩා දිව්‍යට ඉතාමත් අසාධ්‍යයි. මෙහෙම තියෙනකොට දිව්‍යට ස්නායු ආබාධයක් ඇති වෙනවා. ස්නායු ආබාධයක් ඇති වෙලා දිව්‍ය කෝම තත්ත්වයකට පත් වෙනවා. මෙන්න මේ තත්ත්වයට එක්ක වෛද්‍යවරු ආයෙත් තීරණය කරනවා මෙන්න මේක ඇත්තටම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයකට පරිබාහිරව ගිහිල්ලා මෙතන වෙන මොකක්ම හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද මුලින්ම ප්‍රියංකට හැදුණා. ඊට පස්සේදී මෝහන්ට, මෝහන්ගේ බිරිඳට, මෙහෙකාරියට දැන් අලුත්ම තත්ත්වය තමයි දිව්‍යටත් අන්න ඒ රෝග ලක්ෂණ ටිකම ඇති වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ අර වෛද්‍යවරුනුත් අර Tamanගේ සීමාපතෙන් ඔබට ගිහිල්ලා Tamanගේ සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමෙන් ඔබට ගිහිල්ලා මෙන්න මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කරන ලබනවා. වැඩිදුර පරීක්ෂණ කරලා ඒ සම්බන්ධයෙන් යම් සාම්පල් අරගෙන ඒවා පරීක්ෂණයට භාජනය කරන ලබනවා. ඊපස්සේ පරීක්ෂණේ වාර්තාවන් ලැබෙන තෙක් ඔවුන් බලා සිටිනු ලබනවා. එතකොට මේ පරීක්ෂණවල වාර්තා වෙනවා. පරීක්ෂණවල වාර්තාවයින් පස්සේ ඇත්තට මේ පරීක්ෂණවල වාර්තා දැක්කම කට්ටියන්ට ඇත්තටම හිතා ගන්න බැරි වෙනවා මෙහෙම දෙයක් කොහොමද යාලට උනේ කියලා. මේ පරීක්ෂණවල තියෙන්නේ මෙන්න මේ රෝගයට බඳුන් හැම කෙනෙක්ගේම ඇඟේ තැලියම් සල්ෆේට් කියන භයානක රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙනවායි කියලා. ඇත්තටම මේ තැලියම් සල්ෆේට් කියන රසායනික ගත්තයින් පස්සේ ඒක මිනිස් ශරීරයට ඉතාමත් අහිතකරයි. මෙන්න මේ නිසා ලෝකේ ඒක භාවිතාවන්නේ නැහැ. ඒක ඇත්තට මේක දුර්ලභ දෙයක් වශයෙන් තමයි සැලකනු ලබන්නේ. එතකොට කවුද මෙන්න මේ පවුල්ලම ඉලක්ක කරගෙන මේ තරම් අපරාධයක් කරේ කියන එක තමයි ඊළඟට ප්‍රශ්නගත වෙනු ලබන්නේ. මොකද මේක සැලසුම් සහගත දෙයක්. අන්න එතකොට මේ පිළිබඳව ඇත්තටම මෙන්න මේ මොන්ට හතුරු ඉන්නවද කියලා හොයලා බලනවා. ඇත්තට මෙහෙම වාර්තා වෙනවා. එහෙම කිසිම එහෙම අර පවුලටම එහෙම වෙන්න තරම් දෙයක් ඇත්තටම මෙයාලගෙන් එහෙම දෙයක් වෙලා නැහැ. මෙයාලට එහෙම භයානක සතුරු නැහැ කියලා තමයි මෝහන් විසින් කියන ලබන්නේ. හැබැයි මෝහන් එක් අවස්ථාවකදී කියනවා මෙන්න මේක ඇති උනේ මෙන්න මේ ලෙඩ ප්‍රියංකා කියන කෙනාටනේ මුලින්ම හැදුනේ. හැබැයි මෙන්න මේ ප්‍රියංකට හැදෙන්න කලින් එක් දවසක මේ තමන්ගේ පළමුවන දියනේ ඒ කියන්නේ දිව්‍යා. දැන් ඔය කොහොම තත්ත්වයට පත් වෙලා ඉන්න දිව්‍යා එනවා මේ ගෙදරට මේ මෝහන්ගේ ගෙදරට. මෝහන්ගේ ගෙදරට හැබැයි මෙයාලා නිතරම වගේ එන්නේ නැහැ. එන්නේ හදිසි අවස්ථාවකදී විතරයි. මෙන්න මෙදා එනවා. ඇවිල්ලා ඊට පස්සේ ටික වෙලාවකින් මේ වරුන් දැන් දිව්‍යා එහෙමවත් වරුන් ඉතාමත් කලාතුරකින් තමයි මේ ගෙදරට එන්නේ. එතකොට මොන්ට ඉන්නවා දරුවන් දෙදෙනෙකු තව නියුන් දරුවන් දෙන්නෙක් ඉන්නවා. එතකොට ටික වෙලාවකින් වරුනුත් එනවා. වරුන් එන්නේ මේ මාළු කරි එකක් හදාගෙන. මාළු කරි එකක් හදාගෙන එනවා. මාළු කරි එකක් හදාගෙන ඇවිල්ලා මේ ගෙදර කට්ටියන්ට කන්න දුන්නයි කියලා කියන ලබනවා. ඊට පස්සේදී තමයි මෙන්න මේ රෝග ලක්ෂණ ඒ සිදුවීම් පස්සේ තමයි තුනේ කියලා තමයි කියන්නේ මේ මෝහන් කියන ව්‍යාපාරිකයා. එතකොට ඔහු කියනවා මෙන්න මේ වරුන් කෙනා ආවා. ඇවිල්ලා ඔහු සැරින් සැරේට ඇහුවේ ඔහුගේ දරුවන් දෙදෙනා නිදිද එයාලා කෑම ගත්තද එහෙම කියලා අහලා තමයි මේ මාළු කරියක දුන්නේ. මේ මාළු කරියක හැමෝටම දුන්නා. එතකොට දිව්‍යටත් දුන්නා. මේ ගෙදර මෙහෙකාරියටත් දුන්නා. හැමෝටම එයාම තමයි ලබා දුන්නේ. එතකොට ඒ වෙනකොට ප්‍රියංකා ගෙදර හිටියේ නැහැ. ප්‍රියංකා මේ ආවේ රෑ වෙලා. හැබැයි ප්‍රියංකා ආව ගමන මේ වරුන් ප්‍රියංකටත් වරුන්ගේ අතින්ම මෙන්න මේ මාළු කරියක දුන්නා. අන්න ඒකෙන් පස්සේ තමයි මෙන්න මේ රෝගී තත්ත්වයන් ඇති වුනේ. ඊට අමතරව මෙයාලා අර පිටින් කෙල් දෙයක් එහෙම ආහාරයට ගත්තේ නැහැ කියලා තමයි මෙන්න මේ මෝහන් කෙනා වැඩිදුරටත් කියන්නේ. මේ අතරේ අර අපි දැන් කතා කරා දිව්‍යා අපි දන්නවා දැන් රෝහල්ගත වෙලා ඉන්නේ. එතකොට වෛද්‍යවරු කියනවා මේ අනිත් අයගේ ශරීරගත වෙලා තියෙන තැලිසියම් ප්‍රමාණයට වඩා 10 ගුණයක ප්‍රමාණයක් මෙන්න මේ දිව්‍යගේ ඇඟේ තියෙනවා. මෙන්න මේ නිසා දිනෙන් දින දිව්‍ය දුර්වල වෙනවා. එතකොට දිව්‍යගේ ඇඟේ තියෙන හැම අවයවයක්ම අක්මාව, වකුගඩු, ඒ කියන හැම අවයවයක්ම දිනෙන් දින දිය වෙනට පටන් අරගෙන අන්තිමේදී දිව්‍යත් අර ප්‍රියංකට උරුම වුණ භයානක තත්ත්වය උරුම කරගෙන දිව්‍යත් ජීවිතෙන් සමුගන්නවා. එතකොට දැන් අපිට කියවනේ දැන් මෝහන් කිව්වා මෙන්න මේ වරුන් විසින් මෙන්න මේ කෑමක් ගෙනල්ලා දුන්නා මාළු කරියක් ගෙනල්ලා දුන්නා. ඒ ඊට පස්සේ තමයි මෙන්න මේ රෝගී තත්ත්වයන් ඇති උනේ කියලා. එතකොට පොලිසිය කරන්නේ මේ වරුන් කියන කෙනාව ගෙන්නවලා වරුන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න අහන්න ලබනවා. ඒ අතරතුරේ වරුන්ගේ මේ ලැප්ටොප් එක ආදී පරීක්ෂා කරලා බලන්න ලබනවා. හැබැයි මේ අනියම් සම්මතා එහෙම කිසිවක් තියෙනවද කියලා අනියම් සම්මතා එහෙම නැහැ. නමුත් මේ වරුන් Tamanගේ ඒ පරිගණක හිස්ටරි එක කියන්නේ ඉතිහාසය මකා දමලා තියෙන ලබන. මේකත් පොලිසියට යම්කිසි ප්‍රශ්නයක් ගෙන. නමුත්
පොලිසිය මේ අර තාක්ෂණික සහාය දාගෙන ඒ පරිගණක පරීක්ෂා කරලා බලන්න ලබනවා. එතකොට පොලිසියට දකිනවා මෙන්න මේ රසායනික පිළිබඳව වරුන් සර්ච් කරලා තියෙනවා කියලා. ඊට පස්සේදී වරුන්ගේ මේ ගැන ප්‍රශ්න අහනවා. එතකොට කොහොමද වරුන්ට මෙන්න මේ රසායනිකය හම්බුනේ? ඇත්තටම ගත්තයින් පස්සේ මේක මුල් කාලිනව සතුරු මරන්න, ඊට පස්සේ මීයෝ මරන්න එහෙම තමයි මෙන්න මේ තැලියම් සල්ෆේට් කියන රසායනිකය යොදාගෙන තියෙන. හැබැයි පස්සේ කාලෙකදී මේක අර ලියාපදිංචි ආයතන වලට විතරක් දෙන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයන්ට දෙන්න බැරි විදියට මේක නීතියක් ගෙනල්ලා දීලා තියෙනවා. එතකොට වරුන්ට කොහොමත් බෑ මේක වරුන්ටම මිලදී ගැනීමට හැකියාවක් නැහැ. මෙන්න මේ ගැන වරුන්ගෙන් ප්‍රශ්න අහනකොට වරුන් කියන්නේ ඔව් එයා මම මිලදී ගත්තා. හැබැයි මේක මම මේ ඩාක් වෙබ් එකෙන් තමයි මේක මිලට ගත්තේ කියලා. නමුත් ඒකත් පොලිසිය පිළිගන්නේ නැහැ. ඊට පස්සේ නැවතත් ප්‍රශ්න කරනකොට වරුන් කියනවා එයා ඇත්තටම මිලදී ගත්තේ මේක දෙන්න පුළුවන් කම්පැනිස් වලට විතරයි. මේක මේ ගෙන්නව ගන්න පුළුවන්. එතකොට මෙයා බොරු ව්‍යාජ ලේඛන සකස් කරලා කම්පැනියක් විදිහට ලියාපදිංචි කරවලා ව්‍යාජ කම්පැනියක් නිර්මාණය කරලා අන්න ඒ හරහා තමන්ගේ නිවසට නෙවෙයි තමන්ගේ මාමා කෙනෙක්ගේ නිවසකට තමයි මේක ගෙන්නවගෙන තියෙන්නේ. අන්න එතෙන්දී ඒ මාමා ගෙදරට ගෙන්නව ගත්තයින් පස්සේ තමයි එයා ගිහිල්ලා ඒක මාමල ගෙදරින් අරගෙන ආවදනේ කාටවත් සැකයක් හිතෙන්නේ නැති විදියට කියලා. ඔන්න දැන් එයා ඒක ගත්ත කියන්නකෝ. හැබැයි ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා. ඇයි මේ වරුන් මේ පවුලක් ඝාතනය කරේ කියලා. මොකද තමන්ගේ බිරිඳවත් එයා ඝාතනය කරනවානේ. එතකොට වරුන් කියන්නේ ඔව් මම මෙයාලව ඝාතනය කරා. ඒකට මූලිකම හේතුව උනේ මෙයාගේ බිස්නස් එන්න ලොස් වුණා. එතකොට මේ වරුන් මේ දිව්‍යගේ ගෙදර කට්ටිය කියන්නේ මේ මෝහන්ලා මෙන්න මෙයාට ඉත පහත් අන්දමින් මෙයාට කතා කරා. අන්න ඒකේ තරහට තමයි මෙයා මේ කට්ටියව ඝාතනය කරේ කියලා. හැබැයි ඒකත් වෙන්න බෑනේ. මෙයාගේ මේ කම්පැනි එක ගැන පොලිසිය අධ්‍යයනය කරනකොට එහෙම ඒ තරම් පාඩුවක් මෙයාගේ ව්‍යාපාරයේ සිද්ධ වෙලා නැහැ. ඒ වගේම තමයි මෝහන් කියන ව්‍යාපාරිකයත් කියනවා මෙන්න මෙයාගේ ව්‍යාපාරයේ කිසිම පාඩුවක් වුණේ නැහැ. ඇත්තට මෙයාට මුදල් වලින් ප්‍රශ්නයක් තිබුණේ. අනිත් එක එහෙම තත්ත්වයක් නිවස තුළ මෙහෙම උද්ගත වීමක් සිද්ධ වුණෙත් නැහැ කියලා. එතකොට පොලිසිය ආයෙත් මේ වරුන්ගෙන් මෙන්න මේ ඝාතනය කරන්න හේතුව මොකද්ද කියලා ආයෙත් විමසනවා. එතකොට පොලිසිය ක්‍රමවේදයට අනුව විමසනකොට වරුන් කියනවා ඇත්තටම මේක උනේ මේකට හේතුව උනේ ඒ කලින් සඳහන් කරපු දේ නෙමෙයි. ඇත්තටම මෙන්න මේකට හේතුව වෙලා තියෙන්නේ මොකද්ද කියලා වරුන් ඊට පස්සේ තමයි පැහැදිලි කරන්නේ. මොකද්ද මේ හේතුව? මේ වරුන් දිව්‍ය කියන්නේ අපි කිව්වා අඹුසැමියවලක් මෙන්න මෙතන විවාහ වෙන්නේ 2009 වසරේදී. 2009 වසරේදී විවාහ වුණත් මොවුන් දෙදෙනාට මේ කාලයක් යනතුරු මොවුන් දරු සම්පත් ලබා ගැනීමට නොහැකි වෙනවා. මොවුන් කොතරම් වෛද්‍ය ප්‍රතිකාර ගත් මොවුන්ට ලබා ගැනීමට නොහැකි වෙනවා. අවුරුදු ගාණක් යනකම්. ඉන්පස්සේ මොවුන් ඊට පස්සේ තමයි ඔවුන් අර නලදරු උපතකට ගිහිල්ලා මං කෝන්නේ ඔවුන්ට නියුන් දරුවන් දෙදෙනෙක් ඉන්නවා කියලා. නියුන් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. හැබැයි මෙන්න මේ තත්ත්වය නියුන් දරුවන් දෙදෙනෙකුට හම්බුණායින් පසුව කාලයක් ගියයින් පස්සේ මේ වරුන්ගේ තාත්තා හදිසිය මිය යනවා. මිය ගිහිල්ලා ස්වභාවිකවම ඊට පස්සේ මාස 3කට විතර ගිය පස්සේ ස්වභාවිකවම මේ දිව්‍ය නැවතත් ප්‍රෙග්නන්ට් වෙනු ලබනවා. එතකොට ඇත්තට මේක වෙන්න ටිකක් හිතන්න අමාරුනේ. මොකද අවුරුදු ගාණක් තිස්සේ මවුන් බලාගෙන සිටියා ස්වභාවික දරුපතක් ලබා ගන්න. ඒ නැති තැන මවුන් වෛද්‍ය ප්‍රතිකාර කරා. වෛද්‍ය ප්‍රතිකාර වලිනුත් කිසිදු සහනයක් නොලැබුණ තැන තමයි මවුන් මේ නල් දරුපතකට යන්නේ. හැබැයි එහෙමත් තියෙද්දි පස්සේ කාලෙකදී මෙන්න මේ ස්වභාවික දරු උත්පත්තියකට සූදානම් වෙනවා කියලා කියන්නේ මෙතන වෙන මොකක් හරි හාස්කමක් තියෙනවා කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම වරුන්ගේ අම්මා ඒ දෙදෙනා මෙතන හිතනවා මේ ඇත්තටම පිළිසිඳගෙන තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි අර කාලයකට කලින් මේකේ තමන්ගේ තාත්තා එහෙම නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයයි කියලා තමයි කියන්නේ. හැබැයි මෙන්න මේ දරුවා පිළිසිඳ ගත්තයින් පස්සේ වෛද්‍ය පරීක්ෂණයකට මේ දිව්‍යව යොමු කරයින් පස්සේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය උනේ මේ මේක හිතමත් අවදානම් මෙන්න මේ නිසා මේ කලලේ විනාශ කරලා දමන්නේ කියලා තමයි කිව්වේ. නැත්නම් මේකෙදි දිව්‍යගේ ජීවිතේට තමත් හානිදායක වෙන්න පුළුවන් කියලා. හැබැයි මේකට දිව්‍ය කැමති වුණා දිව්‍යගේ ස්වාමි පුරුෂයා දිව්‍යගේ ස්වාමි පුරුෂයවත් නැන්දමවත් ඒ කියන්නේ නැන්දමවත් එකඟ වෙන්නේ නැහැ. මොකද මේ දින හිතාගෙන ඉන්නේ මේ පිළිසිඳගෙන තියෙන වෙන කවුරුවත් නෙවෙයි ඒ අර මිය ගියපු තමන්ගේ ස්වාමි පුරුෂයා නැන්දම තමන්ගේ තාත්තා කියලානේ. හැබැයි මෙන්න මේ පස්සේ දිව්‍ය මේක තමන්ගේ ගෙදර කට්ටියන්ටත් කියනවා. ඊට පස්සේ ගෙදර කට්ටියත් කියන්නේ මේ ඒ දරුවව ඉවත් කරලා දාන්න. මොකද දිව්‍යගේ ජීවිතේට මේක තර්ජනයක් වෙන නිසා කියලා. පස්සේ මේ දිව්‍ය මේ කලලේ විනාශ කරගන්නවා. මොකද ඇත්තටම දිව්‍යගේ ජීවිතේට මේක අවදානමක් නම් අන්න ඒ නිසා දිව්‍ය එක විනාශ කරනවා. හැබැයි මෙන්න මේකට වරුන් ඉතාමත් තදබල ලෙස විරුද්ධ වුණානේ. ඒ වගේම තමයි ඒ විරුද්ධ වුණු තරමටම වරුන්ගේ හිතේ මේ දිව්‍ය ගැන දිව්‍යගේ පවුලේ අය ගැන ඉතාමත් කෝපයක් ඇති වෙනවා. අන්න ඊට පස්සේ තමයි වරුන් කියන්නේ වරුන් මෙන්න මේක කාලයක් තිස්සේ සැලසුම් කරේ මෙන්න
රජුගේ පවුලම ඝාතනය කරලා දානවා කියලා. අන්න ඒක නිසා තමයි හැබැයි ඔහුට බෑ එයාගේ අර මේ නියුන් දරුවන් දෙදෙනාව මේ මරණයට පත් කරන. අන්න ඒක නිසා තමයි අර කෑම ගෙනාප් වෙලා ඉඳලා ඇහල් දෙන දරුවන් කයාවදින දාගත්තේ කියලා. මොකද එතකොට ඒ දෙදෙනාට ඒව දෙන්න ඕනේ නැහැනේ. අන්න ඒක නිසා තමයි සූක්ෂම ලෙස සැලසුම් සහගතව මෙන්න මේ කොහොම වුණත් අන්තිමේදී මේ වරුන් විසින් තමන් කරපු අපරාධය පිළිගත්තා. හැබැයි මේකෙදි වරුන් වැරදි ගොඩක් කරලා තියෙනවා. ඒකත් තමයි මේ සැලසුම් සහගත සැලසුම් සහගතව මරණ සිදු කරලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි මේ තමන් මේ ව්‍යාජ ලේඛන සකස් කරලා මෙන්න මේ තමන්ට ලබා ගන්න බැරි රසායනික ද්‍රව්‍යයක් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. මෙන්න මේ නිසා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවෙනවා. හැබැයි අර ප්‍රියංකාගේ මරණයට මෙන්න මේක හේතු වුණා කියලා ඔප්පු කරන්න බෑ. මොකද ඒකට හේතුව තමයි ප්‍රියංකා මැරිලා. එතකොට ඒ සම්බන්ධයෙන් අර වෛද්‍යවරුන්ට ඒක ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා ඒ මරණය දිසා ගන්න බැරි වුණා. නමුත් අනිකුත් මරණ සම්බන්ධයෙන් ඔහු වග කියන්න ඕන. මොකද පස්සේ මේකේ සමාන නිදහස ලබා දෙන්න ලෙස ඉල්ලලා ඔහු අභියාචනා ඉදිරිපත් කරා. ඒ නිසා අභියාචනාවක්ම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙතන හිතන්න පුළුවන්ද මේ වගේ මිත්‍යා මතයකට පුළුවන්ද මේ වගේ මිත්‍යා මතයකට පුළුවන් මේ කවුරුත් විශේෂයෙන් තමන්ගේ භාර්යාව මේ එනිම ඝාතන කරලා තමන්ගේ හිතේ ඇතිවෙන විශ්වාසයක් නිසා මෙහෙම කරන්න පුළුවන්ද? ඒකට අපි හිතා බලන්න ඕනේ. මෙච්චර දියුණු සමාජයක තාමත් අර ඇල්මරු අදහස් තියෙනවා කියලා කියන්නේම ඇත්තටම ශාපයක් නෙමෙයි. ඉතින් ඔයාලට දැනෙන දේවල් මේ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. එහෙනම් සුබ දවසක්. අලුත් වීඩියෝවකින් නැවතත් හමු වෙනවා. බලාපොරොත්තු වෙන මම අදට සමුගන්නවා.